මාටියෝ මොකද්ද අර තියෙන ප්‍රශ්නේ? මොකද මේ මූණේ ඉල්ලගෙන ඉන්නේ? අයියෝ ෂූටියෝ මං ඉන්නේ නිකන් වතුරෙන් ගොඩ දාපු මාළුවෙක් ඉන්නවා වගේ. අපි මේ යුරෝපේ ඇවිදින්න ආවත් හරි මට හරියට සමෝසා ටිකක් කාගන්න බැරි වුණා. මොනවා හරි කරන්නකෝ. අනේ මට සමෝසා ඕනමයි. අනේ මාටියෝ මෙහෙ සමෝසා හදන කඩයක් නැත්තම් මං ඔයාලට කොහෙන් ගෙනල්ලා දෙන්නද? මාටියෝ අවල්ලි සමෝසා ටිකක් හදලා දෙන්න. මම ලංකාවේ කෙනෙක් තමයි. හැබැයි මෙහිදී ඔයාට සමෝසා හොයාගන්න නම් අමාරුයි. මොකද මෙහි සමෝසා කන කට්ටිය ගොඩක් අඩුයි. සැපෙවුම දෙන්න ඉතින් ඉල්ලුමක් තියෙන්න එපයි. ඉල්ලුම මං කරන්නම්කෝ. ඔයා සැපයුම දෙන්නකෝ. එකම රටේ කෙනෙක් තමයි ඒ රටේ කෙනෙක්ගේ දුක අඳුරන්නේ. එහෙම කෙනෙකුට තමයි යාව තේරුම් ගන්න පුළුවන්. මට පුළුවන් තනියෙන් සමෝසා හදාගන්න. ඔයාට තියෙන ඉඩ දෙන එක විතරයි. සල්ලි ඕන ගාන කියන්න මම ඔයාලට ගෙවන්න. මං ඔයාට මගේ මේ තැන එක පැයකට දෙන්න. ලංකාවේ මිනිස්සෙක් විදිහට මං ඔයගලන්ට මෙහෙම උදව්වක් නොකළොත් මගෙන් ඇති වැඩේ මොකද්ද? ඒ නිසා මෙතන ඔයගොල්ලෝ පැයකට ගන්න. හැබැයි මේ කඩේට නම් කිසිම දෙයක් වෙන්න බෑ. thank you මල්ලි. ඔයාගේ කඩේ ගැන කිසි දෙයකට බය වෙන්න එපා. thank you. Samosa, 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 samosa. Ada kano ඇති වෙනකන් samosa. ඒත් ෂූටියෝ මං කොහොමද සමෝසා හදන්නේ? මම දන්නේ කණ්ඩ විතරයිනේ අනේ. පච්චුනා. තේමුදලාලි අයියගෙන් උදව්වක් ගන්න ඕනේ. තේමුදලාලි අයියේ කොහමද ඔයාට? අනේ හොඳින් ඉන්නවා. කියන්නකො කොහෙද ඇවිදින්න ගියේ? අපි හැමෝම පැරිසියේ ඉන්නේ. අපි හැමෝම සමෝසා හදන හැටි ඉගෙන ගන්න යන්නේ ඔයාගේ. හරි විනාඩිය කොහම ඉන්නකෝ. අපේ අම්මා තේමුදලාලි මෙයා කාගේරි පාටියකටවත් යන්න කොහෙද ලෑස්ති වෙන්නේ? නෑ ඉන්ස්පෙක්ටර් මහත්තයා පිටරටකට කැමරා වේලක් හදලා පෙන්නත් අර ඇඳුමෙන් ඉඳලා කැමරා කරලා හරියන්නේ නැහනේ. එමනේ. අද නම් සමෝසා හදනවම තමයි. ඒ මුදලාලිගේ උදව්වේ. හරි මුදලාලි දැන් කියන්න බාන්න හදන විදිය. අයියෝ හොඳට කියන්නේ ආගන්න. සේරටම කලින් ඔයා කරන්න ඕනේ පිඟානට පාන් පිටි ගන්න එක. ඔන්න දැම්මා. ඊට පස්සේ ඒකට වතුර ටිකක් දාන්න. හරි. අයියෝ තේ මුදලාලි අයියා මේක නිකන් හොද්දක් වාගේ වුණානේ. ඈ? අනේකට කමක් නෑ. තවත් පොඩ්ඩක් පාන් පිටි දාන්නකෝ. ගොඩ හරියයි. ඕකේ තේ මුදලාලි. ඔන්න. මුදලාලි මොකද්ද කරන්නේ? පිටි මෝලිය නම් දැන් හදලා ඉවරයි. අනේ මාටියෝ මොන හරි පේන්නේ බෑනේ මං කතා කරන්න මල්ලියේ. sorry. මාටියෝ දැන් කෑත් එක ගහන්නකෝ. කෑත් එක වට්ටු කළා. ඉතියන්නකෝ. මාටියෝ ඔයාට විතරයිනේ දැන් සමෝසා කන්න ඕනේ. ඔයා මුළු ගමටම කන්න පාන් පිටියල්ලා මොකද මේ කරන්නේ? ඈ ඒ කවුද කතා කළේ? අනේ කවුරු කතා කරන්නද? හැම වෙලාවෙම මගේ අඩුපාඩු හොයන අපේ ග්‍රාම සේවක මහත්තයා. හරි. දැන් ඔක උස්සලා කින්දරට දාන්න. හොඳයි දැම්ම කරන්නම්කෝ. අප්පච්චි මට එක්කලා. අනේ ග්‍රාමදේව මහත්තයා නෙමෙයි. ඔය පිටි ටික දාන්න. මොකක්ද? අයියෝ මම තාත්තිය බිම තියලාද තියෙන්නේ. ග්‍රාමසේවක මහත්තයෝ. ග්‍රාමසේවක මහත්තයා ආපහු එනකන් මම ගෑස් කුකර් එක පොඩ්ඩක් අඩු කරලා ඉන්නම් නැත්නම් විනාශයක් වෙයි. වතුර එකක් නේද? තව ඇවිල්ලා. ඔය මගේ ෂොප් එක කඩලා දැම්ම නේද? මං ඔයාලට හොඳ වැඩක් කරන්නේ.
කිසි කෙනෙක් යට අත තියලා අහුවෙන්න එපා. එයා අපිට අයිති ෂොප් එක කඩලා දැම්මා. ගහනවා. එයාට ගහනවා. ඒයි මේ ලකී ඉන්නකම් ග්‍රාම සේවක මහත්තයට අතක් තියන්න දෙන්නේ නැහැ. ඔය යාළුවනේ තාප්පයක් ගන්න මෙතනන් හරහට. එහෙනම් දැන් ලෑස්ති. අල ටික පටස් ගහලා ලෙලි ගහලා ගන්නකෝ. මෙච්චර අල ගොඩක් කොහොමද අපි දෙන්න තනියම ලෙලි අරින්නේ? එළියට එනවා. ඉස්පඩ මගේ ඔළුවට කිසි අදහසක් එන්නේ නැහැ. දන්නේ නැද්ද සූටියාම හිතන්නකෝ. අච්චුනා. එළියට එනවා. ගහනවා. ඔහොම පොඩ්ඩක් නවතින්න. මං කියන දේ අහන්නකෝ ඔයගොල්ලෝ. මෙහෙමයි. දැන් ඔයගොල්ලෝ තරහින් ඉන්නේ අපේ මාටියගේ වැඩ හින්දා හරිද? මාටියට ගහනවා කියලා හිතාගෙන මෙන්න මේ අල ටික මෙහෙම තලලා දාලා සුද්ධ කරලා දාන්න. ඇදුන් ඉරලා දානවා කියලා මේ පොතු සුද්ධ කරන්න. ගන්න. මෙන්න ගන්න. ඔන්න දාන්න. දෙනවා. අපිට තරහ පිට කරන්න ඕන. නැත්තම් ඔහෙලයි ගුටි කන්නේ. අනික් කට්ටිය මාටියත් එක්ක තරහින් ඉන්නවනම් මෙන්න ලුණු ටිකක් තියෙනවා. මේ ටික කෑලි වලට කපලා දාන්න. පොඩි කෑලි වලට කපන්න. ඕ දෙන්න අපි කරලා දෙන්න. අනේ ඔයාලත් එයාලට උදව් කරනවද? එයාලා හරිම කපටි. එයාලා මගේ කඩින් එළියට ඇදලා දාන්නකෝ. බොහොම හොඳයි. දැන් හිතට සැනසෙල්ලක් ලැබෙනවාද? ඔව් හොඳ සනීපයක් දැනුණා. ආව් මට නම් තාමත් හිතෙන්නේ මහතියට ගහන්නම තමයි. මං ඇතුළට ගිහලා සුටුස් ගාලා එනවා. අයියෝ මගේ කඩේ. වැඩේ ගන්නට යනවා නේද මල්ලි? දැන් අලවලට ලුණු මිරිස් ටිකක් එහෙම දාලා ගන්න. ඒකට තමයි ඔක රහ වෙන්නේ. මිරිස් කොඩු, ලුණු කොඩු. මෙච්චර රොටි ගොඩක් කොහොමද තනියම හදන්නේ? හරි අපච්චුනේ. ඔයගොල්ලන්ට අපිව දකින්නකොට පුදුම තරහක් දෙනවා ඇති කරන්න කියන්නේ. මෙන්න මම ඔයගොල්ලන්ට දෙනවා තරහ පිළිමහන්න තවත් දෙයක්. මෙන්න මේ රොටි ටික මේ පිටි ටික හොඳට තලලා දාන්න ඕනේ. තලලා පොඩි කරන්න, පට්ටම් කරන්න, චොප්ප කරලා දාන්න. Thank you. ඕගොල්ලෝ ඇයි මේක තේරුම් ගන්නේ නැත්තේ? ඒගොල්ලෝ සමෝස හදන සම්පූර්ණ වැඩේ ඕගොල්ලෝ ලව්වම කරගන්නවා. ඇත්තටම කියනවා නම් මට දැනෙන්නේ ලොකු සැනසීමක්. මට දැනෙන්නේ නිකන් අර සූටියටයි මාටියටයි හොඳටම අල්ලලා ගැහුවා වගේ හැඟීමක්. තේමුද්ලාලි අයියා සමෝස ලෑස්ති මොකද කරන්නේ? මාටියෝ යාගේ මේ සමෝස හැදිලා අපේ ජීවිත කාලෙටම අපිට මතකයක් වෙයි. ඒ පාරේ කවුද? ග්‍රාම සේවක මහත්තයා. වෙන කවුද ඉතින් මැද්දෙන් පයින්නේ? හරි එහෙනම් ඒක අරගෙන දැන් මුලින්ම තෙල් ටච්චියට දාලා ඉන්නකෝ. හරි මන්දානේ. අනේ මාටිය මොකද කරන්නේ? කොහෙ ගියාද? ග්‍රාම සේවක මහත්තයව නෙමෙයි ඔය සමෝස ටික තෙලට දානවා. අනේ සෝරි ග්‍රාම සේවක මහත්තයා. සමෝස හදනකම් මට ඉවසිල්ලන්නේ නෑනේ. ඒකයි මේ ඔක්කොම. යෝජනවරුනි ඕගොල්ලෝ හිටියේ මං එළියට එනකන්නේ ඉස්සෙල්ලා මගේ බඩ පුරවලා ඉන්න ඕනේ ඊට පස්සේ ඕන වැඩ ඔය මෙතන සමෝස ගැන කතා කර ඉන්නවා. අරේ මගේ කඩේ සම්පූර්ණයෙන්ම විනාශ වෙලා. මං ඔහෙව දැම්මම උසාවියට අරගෙන යනවා. මට වන්දි ඕනමයි. මොකද ඒ සුවඳ? මේකට කියන්නේ ශ්‍රී ලංකන් සමෝසා කියලා. එක සමෝසා එකක් ඕගොල්ලන්ට ඩොලර් 10කට දෙන්නම්.
සුවදනන් නියමයි මටත් එකක් දෙන්නකු බලන්න ඒක ශමෝෂ එකක් දෙන්න මල්ලි මල්ලි මට සමෝස දෙකක්ම දෙන්න අඩ පාමට දෙකක් දෙන්නකෝ හරි රසයි හොඳ සනීපයි කෑවාම සැපයි අනේ මගේ සමෝස ටික මටත් කවුරු හරි සමෝස කන්න දෙන්නකෝ. අපිට තාවන දැන් මොකද කියන්නේ සමෝසා බිස්නස් එකක් කරනවද නැත්නම් අපිට නඩු දානවද? ඔව් මම පටන් ගන්නවා. හෙට ඉඳලා මේ මුළු පැරිසියටම සමෝසා බෙදන්නේ මේ මම තමයි. සත්‍යම පොඩ්ඩක් කොමින්ද සමෝසා කන්න දෙනවා. හැබැයි ඊට කලින් අපි ඕගොල්ලන්ට දෙනවා කුරුම්බා වතුර ටිකක් බොන්න. ඔන්න බලන්න. ඔන්න ඉන්ස්පෙක්ටර් ලකිගේ මායාව පොල් ගහනවා පොල්